සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අස්වසුම ප්‍රතිලාබී ඔයාලා හැම දෙනෙක්වම ඉතින් ඔන්න ඔයාලට වැදගත් වන තොරතුරු කිහිපයක් තමාරගෙන ඇවිල්ලා තියෙන්නේ අප්‍රේල් මාසයේ අස්වසුම දීමනාව සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඔන්න අද වීඩියෝ එකේදී අරගෙන ඇවිල්ලා තියෙන්නේ 2026 අප්‍රේල් මාසේ. ඒ කියන්නේ ඔයා මේ වීඩියෝ එක බලන්නේ මාර්තු මාසේ නම් ඊළඟ මාසේ අස්වසුම දීමනාව ලැබෙන දිනය සම්බන්ධයෙන් සහ සිස්ටම් එකට වැටෙන දිනය සම්බන්ධයෙන් සහ පළවෙනි අදියරේ දෙවන අදියරේ සියලුම ප්‍රතිලාභීන්ට මුදල් වැටේද කියන එක ගැන අද වීඩියෝ එකේදී සාකච්ඡා කරමු. ඉතින් මතක් කරනවා නාලිකාවට අලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් මොකද කියනවා නම් අස්වසුම සම්බන්ධයෙන් සහ රජයෙන් දෙන දීමනා සම්බන්ධයෙන් හරි තොරතුරු ඉක්මනින් බලා ගැනීමේ හැකියාව තියෙන්නේ අපෙන් තමයි. ඉතින් ඒ හින්දා මේ වීඩියෝ එකට පල්ලෙහා පෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ මතුවෙන bell icon එක touch කරලා අපේ නාලිකාවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් ගොඩක් දෙනෙක් අහපු දෙයක් තමා පළවෙනි අදියරේ කට්ටියට මුදල් කපනවද කියලා. අර තොරතුරු යාවත් කළණ කිරීමේ ක්‍රියාවලියෙන් පසුව ගිය මාසෙත් මුදල් අයින් කරපු හින්දා ගොඩක් කට්ටියගේ. ඉතින් අප්‍රේල් මාසයේ දීමනාව සම්බන්ධයෙන් කතා කරොත් එහෙම පළවෙනි අදියරේ දෙවන අදියරේ සියලුම ප්‍රතිලාභීන්ට මුදල් ලැබෙනවා. අර මම කලින් වීඩියෝස් ගෙනාවා මුදල් කපන්න නැති කට්ටියගේ ලිස්ට් එක. ඒ කියන්නේ අර ප්‍රතිලාභී මණ්ඩලය තීරණය කරලා තිබ්බා තොරතුරු යාවත් කළණ කිරීමේ ක්‍රියාවලියෙන් අයින් වෙච්ච කට්ටියට ආයේ මුදල් නොදෙන්න. ඉතින් ඒ කට්ටියට ආයේ ඉල්ලුම් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අන්න ඒ කට්ටියට නැතුව හැම කෙනෙක්ටම පළවෙනි අදියරේ දෙවන අදියරේ සියලුම ප්‍රතිලාභීන්ට මුදල් ලැබෙනවා. කිසි දෙයකට බය වෙන්න එපා, හැමෝටම මුදල් ලැබෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට සිස්ටම් එකට වැටෙන දිනය පිළිබඳව තොරතුරු හොයලා අරගෙන එන්න කිව්වා. ඉතින් ඔයාලට සිස්ටම් එකට මුදල් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා 7 8 9 ඔන්න ඔය දින තුල ඇතුළත. ඒ කියන්නේ ওই දින 3 ඇතුළත. ඒ කියන්නේ අප්‍රේල් 6 අප්‍රේල් 7 අප්‍රේල් 8 අප්‍රේල් 9 ඔන්න ඔය දින ටික ඇතුළත සිස්ටම් එක අනිවාර්යයෙන්ම අප්ඩේට් වෙනවා. ඊට පස්සේ සිස්ටම් එක අප්ඩේට් වුණාට පස්සේ දවස් 2ක ඇතුළත බැංකු ගිණුම් වලටම මුදල් වැටෙනවා. ඉතින් හැම කෙනාගේම එකම දවසේ සිස්ටම් අප්ඩේට් වෙන්නේ නැති වෙයි. කලබල වෙන්න එපා. අනිවාර්යයෙන්ම සිස්ටම් අප්ඩේට් වෙච්ච ගමන් මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඒ සිස්ටම් එක බලන ලින්ක් එකත් එක්කම. ඊට පස්සේ ඔයාලට එතනින් ගිහිල්ලා ලින්ක් එකෙන් සිස්ටම් එක චෙක් කරගැනීමේ හැකියාවක් තියෙනවා. හරි ඉතින් මේ වීඩියෝ එක පුළුවන් තරම් යාළුවන්ට ෂෙයා කරන්න. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගොල්ලොන්ට සුබ දවසක්.